කොහොමද යාළුවා? ඔයාගේ අවුලක් නැත්තම් මම මෙතන ඉඳගන්නද? බොහොම ස්තුතියි. ඇයි තනියම? ඇත්ත ගොඩක් මිනිස්සු එහෙම තමා අපිට ඕනෙම වෙලාවට අපිව දාලා යනවා. ඒත් වරදයක් මම කියන්න ආවේ. මං ඔයාව වෙනුවෙන් පුංචි විනාඩි ගානක් ඉන්නම්. ඔයාගේ ප්‍රශ්නේ අපි පුළුවන් විදිහට බෙදාගමු. ඔයාගේ ජීවිතයේ සතුටුම අවස්ථාවක්, දුක්බර අවස්ථාවක්, ඔයාගේ ජීවිතයේ ජයග්‍රාහී අවස්ථාවක්. අපි ඒකට මේ පුංචි විනාඩි ගානක් බෙදාගමු. අනික මං ඔයාලට කෝපි එකක් ගෙනවා. බොන්න. හරි. මං දන්නවා ඒ නාව මට වෙන්න අමාරු වෙතේ. ප්‍රශ්නත් එක්ක ඉදීම තමා නේද? අනික මට අහන්න ඕනේ මොකක්ද ඔය ප්‍රශ්නේ? කොතනද ඉර වෙලා ඉන්නේ? යාළුවා දෙයක් කියන්නද? අවුරුදු 17 18 කියන්නේ අපේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙන කාලයක්. ඔයා හිතන්න කිරිත එකක් අරගෙන ටීවී කිස්සාට ගිහලා කාටුන් බලපු කාලේ විනාශ වෙලාම ගියා. එතෙන් පස්සේ ජීවිතේට එක එක රේස් එන්න පටන් ගත්තා. අපි තාමත් දුවන්නේ ඒ රේස් එකේ තවත් වටයක්. ඔයා හිතන්න ඒ තරම් දුර ආව අපිට මේක අමාරු වෙයිද? නෑ, මේ ජීවිතේ වඩා අමාරු නෑ. ඔයාගේ ජීවිතේ ගොඩක් දුර දැන් දුවලා ඉවරයි. මේ රේස් එකේ තව පොඩ්ඩයි වට තියෙන්නේ. බාධකයි ඒ වගේම ඔයාගේ ජීවිතේට ලොකු ප්‍රෙෂර් එකක් එයි. ගෙදර ආවනම් බලාපොරොත්තු තියන් ඉන්නවා, ආදරය කරන කෙනාව ආවනම් බලාපොරොත්තු තියන් ඉන්නවා, ඔයා වෙනම් බලාපොරොත්තු තියන් ඉන්නවා. යාළුවාට පුළුවන් ඔයාගේ උපරිමයෙන් ඒ වෙනම් වැඩ කරනවා. සමහර විට ඔයා නින්දට ගිහලා කල්පනා කරන්නේ මගේ ඊළඟ මොහොත මම කොහොමද ගෙවන්නේ, මගේ හීනෙ මේ සාර්ථක කරගන්න. ඔයා ඒක හිතනවා වෙන්න පුළුවන්. හිතන්න එපා, ඔයාට පුළුවන්. මොකද මාත්ලාවකට එමය. ඉතින් ඉස්සරහටම යන්න. මේ විනාඩි ගණන් මං ගෙවුවා වගේ තවත් අය ඔයාගේ ජීවිතේට ඔයා වහන් ඉන්න. එනගිට උතුනේ සුබ වෙන්න ඕනේ. ආයුෂ බොහෝ වේවා. අපි ආයෙත් අමුමු. මං හිතනවා ඔයාගේ ජීවිතේ ලස්සන වෙයි කියලා. මං ඔයාගෙන ආඩම්බර වෙනවා.